අයිබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මේ වගේ ඔයාලගේ mouse cursor එකට මේ වගේ ලස්සන cursor එකක් දාගන්නේ කොහොමද කියලා. මේකට අපිට පොඩි application එකක් ඕන වෙනවා. මම දැන් මේ application එක download කරන්න කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඒකට ඉස්සෙල්ලාම අපි Microsoft Store එකට යන්න ඕන. මම දැන් Microsoft Store එක open කරගන්නවා. ඔයගොල්ලන්ට වෙන්නේ Microsoft Store open වෙනවා. දැන් අපි මෙතන සර්ච් කරගන්න ඕනේ cute cursors කියලා. මම මේකේ ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට දාන්නම් පැත්තකින්. මොකද සර්ච් කරන්න ඕනේ ස්පෙලිංස් කියලා. මම දැන් ඒක සර්ච් කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන යටම app එක පෙන්නනවා. මම දැන් මේ app එක open කරගන්නවා. ඔයගොල්ලෝ open කරගද්දි මෙන්න මේ logo එකේ තියෙන app එක තමයි open කරගන්න ඕනේ. මම දැන් මේක මගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මෙතන ඉන්ස්ටෝල් කියලා පෙන්නන්නේ. ඔයගොල්ලන්ට මෙතන get කියලා පෙන්නන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ app එක download කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ app එක run වෙන්නේ කියලා, මොනවද මේකෙන් අපිට කරගන්න පුළුවන් වැඩ කියලා අපි දැන් බලමු. ඔයගොල්ලන්ට මේ app එක download වුණාම ඉස්සෙල්ලාම මේ මෙතන ඔයගොල්ලෝගේ hide accounts පෙන්නන තැනට තමයි මේ app එකේ වැඩෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන cute cursors කියලා මේ app එක පෙන්නනවා. මම දැන් මේ app එක කලින් open කරගෙන තියෙන්නේ. ඔයගොල්ලෝ open කරත් එක task bar එකට එනවා නිකම්ම. දැන් අපි app එක open කරගමු. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන අපිට මේකේ select කරගන්න පුළුවන් cursors ටික තියෙනවා. අපි දැන් මෙතනින් cursor එක select කරගමු. මම දැන් මෙතන මේ vowel එකකින් එක select කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති vowel එකකින් එක select වෙනවා. හැබැයි ඒක black එකේ තැන් වල නම් පෙන්නන්නේ නැහැ. මම දැන් ඔයගොල්ලෝට පෙන්නන්නම්. දැන් ඔයගොල්ලෝ මේ වගේ තැනකට ගියාම දැන් මෙතන ස්පයිඩර්මෑන් ගේ අත පෙන්නනවා, ස්පයිඩර්මෑන් ගේ මූණ පෙන්නනවා. ඒ කියන්නේ අපි දැන් මොකක් හරි සිලෙක්ට් කරගන්න වගේ තැනකට යද්දී අපිට ස්පයිඩර්මෑන් ගේ මූණ තමයි පෙන්නන්නේ. දැන් මේකේ පෙන්නන්නේ මේ වවුල සුදු පාට නම් මම ඔයගොල්ලන්ට හරියටම පෙන්නන්න ඕන හින්දා මේ ස්පයිඩර්මෑන් දාගන්නවා. මම දැන් ස්පයිඩර්මෑන් සිලෙක්ට් කරගත්තා. දැන් අපි අපේ browser එකට දැන් මේ වගේ open වුණාම දැන් මම මෙතන මේ වගේ browser එක click කරගන්න තැනට යනවා. එතකොට ඔයගොල්ලෝට පේනවා ඇති මෙතන ස්පයිඩර්මෑන් ගේ මූණ තමයි පෙන්නන්නේ. ඒක තමයි අපි අර කලින් select කරගන්න යද්දී අපිට පෙන්නන්නේ අර movement එකක්. ඒක තමයි මෙතන මේ අපිට දැන් වෙන්නේ. හරි අද මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ ඉතින් මේ වගේ ලස්සන cursor එකක් කොහොමද ඔයගොල්ලන්ගේ PC එකකට දාගන්න කියලා. මගේ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මම ඔයගොල්ලෝගෙන් ඉන්නවා මගේ channel එක share කරන්න කියලා.